වීඩියෝ එකට මුලින්ම කිව්වා වගේම ගොඩක් අය බලාගෙන හිටපු ගරීනා ෆ්‍රී ෆයර් පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එක මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මාර්තු මාසේ ඉඳලා තමයි මෙන්න මේ පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. ඉතින් ඔයාලත් ඉක්මනටම ඇප්ලයි කරන්න මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් ඉතින් මුලින්ම මේ විදිහට Google එකට ගිහිල්ලා Free Fire Partner Program කියලා මචං මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. හරිද? Free Fire Partner Program. ඉතින් මම ඉස්සර කතා කරන්න මොනවද මේ ඕන සුදුසුකම්. ඉතින් මෙන්න මේ සුදුසුකම් මොනවාද? ඉතින් මෙන්න මේ දේවට Free Fire Partner Program කියලා මෙන්න මේ විදිහට Google එකට හෝ Chrome එකට ගිහිල්ලා සර්ච් කරගන්න. හරිද? ඉතින් මෙහෙම සර්ච් කරාට පස්සේ උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් ගරිනා ලෝගෝ එකත් එක්කම Free Fire Partner Program SG කියලා මේක හරිම ලේසි මේ විදිහට ඔයාලට ලේසියෙන් මේක හොයාගන්න පුළුවන්. මේක තමයි ඔරිජිනල් සයිට් එක. ඉතින් මෙන්න මේ විදිහට මේ සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ සයිට් එක ඔන්න Free Fire Partner Program සයිට් එක. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට මෙන්න මේ සයිට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඇප්ලයි කරන කට්ටියට මෙන්න මේ විදිහට තමයි සයිට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක තමයි ගරීනා ඔෆිෂියල් පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් සයිට් එක. ඉතින් ඔයාලට අවම වශයෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා හෝ ෆලෝවර්ස්ලා 10000ට වැඩි ඉන්න ඕන. ඉතින් YouTube වල සබ්ස්ක්‍රයිබර්ස්ලා 10000ට වැඩි ඉන්න ඕන. ඒ වගේම Facebook වල ෆලෝවර්ස් සහ TikTok වල තියෙන ෆලෝවර්ස්ලා. හරිද? ඉතින් V badge එක ඇප්ලයි කරාට V badge එක හම්බුණාට ඔයාලට එකපාරට V badge එක හම්බෙන්නේ නැහැ. මාස 3ක පරිවාස කාලයකට යටත් වෙන්න ඕන. ඉතින් වීඩියෝ දාන්න ඕනේ. එතකොට මේවට views ගන්න ඕනේ. ඉතින් ඔන්න ඉතින් ගොඩක් දේවල් තියෙනවා. හරිද? ඉතින් ඔයාලට ඒක ඇප්ලයි කරලා V badge එක හම්බුනහම දැනගන්න පුළුවන් එකපාරට V badge එක හම්බෙන්නේ නැහැ. මාස 3ක් ගියාට පස්සේ තමයි V badge එක හම්බ වෙන්නේ. හරිද? ඉතින් අවම වශයෙන් ෆලෝවර්ස් 10000ට වැඩි ඉන්න ඕනේ. ඒ වගේම ඉතින් ඔයාලා ඇප්ලයි කරනවා නම් මාසයක් ඇතුළත වීඩියෝ 8ක්වත් දාලා තියෙන්න ඕනේ. ඒ වගේම මාසයක් ඇතුළත වීඩියෝ වලට views 50000ක් විතර තියෙන්න ඕනේ. හරිද? YouTube, Facebook, TikTok. ඉතින් මෙන්න මේ platform තුනෙම ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් TikTok වල නම් තියෙන්නේ short වීඩියෝ දාන්න. ඉතින් TikTok වලින් V badge ගත්තු අයත් ගොඩක් ඉන්නවා. ඉතින් ඔයාලා දන්නේ නැතුණාට ගොඩක් අය ඉන්නවා. ඉතින් අපිට හම්බෙන benefit ගැන මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ benefit ගැන මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් V badge හම්බුනාට පස්සේ influencer manager access එක හම්බෙන. ඒ වගේම drone access එක හම්බෙන. ඒ වගේම game එකේ කියන්නේ game එකේ ලැබෙන දේවල් diamond, ඒ වගේම custom card, ඒ වගේම ඉතින් upcoming event වලට access එක ලැබෙන. ඒ කියන්නේ එන්න තියෙන event ගැන ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මේ V badge හරහා. හරිද? ඒ කියන්නේ එන්න තියෙන event advance server access එක මෙයාලා හම්බ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් තමයි benefit විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඉතින් ඔයාලා දාන වීඩියෝ වලට views 2000 3000ක්වත් තිබ්බොත් තමයි V badge හම්බ වෙන chance එක තියෙන්නේ. ඉතින් ඇප්ලයි කරන හැමෝටමත් හම්බ වෙන්නේ නැහැ. ඉතින් බොහොම ටික දෙනෙකුට තමයි මේ පාරත් හම්බ වෙන්නේ. ඉතින් හැමෝටම ගන්න බෑ. ඉතින් බොහොම ටික දෙනෙකුට විතරයි හම්බ වෙන්නේ. ඉතින් එක්කෙනෙක්ට වෙන්න පුළුවන්, දෙන්නෙක්ට, තුන් දෙනෙක්ට. ඉතින් ඔන්න ඔය වගේ ගානකට තමයි හම්බ වෙන්නේ. ඉතින් බොහෝ දුරට ඉතින් වාසනාවන්ත කීප දෙනෙකුට මචං ඔන්න මේ පාරත් V badge එක හම්බ වේවි. ඉතින් මේ සුදුසුකම් නැත්තම් ඔයාලා මේකට ඇප්ලයි කරන්න එපා. මොකද ඉතින් ඔයාලා මේ සුදුසුකම් කවදා හරි දවසක කම්ප්ලීට් කරොත් ඔයාට ආයි V badge ඇප්ලයි කරද්දී එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඉතින් ඒක නිසා සුදුසුකම් නැත්තම් ඔයා ඇප්ලයි කරන්න යන්න එපා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි මෙතන තියෙන මේ TikTok වල ඔන්න short views, ඒ කියන්නේ short video තමයි අප්ලෝඩ් කරන්න ඕනේ. එතකොට මේ benefit හම්බෙන දේවල් ඒවා මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් තමයි තියෙන්නේ. අපි අර මුලින්ම කතා කරපු දේවල් තමයි room card, V badge, එතකොට drone access, advanced server access, එතකොට upcoming event, ඒ කියන්නේ එන්න තියෙන ඒවා දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලට videos කරන්න පුළුවන් ඒවා ගැන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ දේවල් බලා ගන්න පුළුවන් ඉන්නේ benefit ගැන. ඒ වගේම ඉතින් තවත් rules ටිකක් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා වෙනාගේ videos දාන්න එපාලු. ඒ වගේම වීඩියෝ එකක් මචං විනාඩි 2කට වැඩිය තියෙන්න ඕනේලු. ඉතින් ඒ වගේම වීඩියෝ එකකට මචං views 2000 3000ක්වත් තියෙන්න ඕනලු. ඉතින් TikTok වලත් එහෙමයි. TikTok වල short video බලන්නේ. ඒකෙත් short වලත් මම ඒ කියන්නේ තප්පර 30ක් 50ක් වගේ තියෙන්න ඕනේ.
ඉතින් මෙතන ටච් කරලා පස්සේ ඉතින් ඔයාලට ෆෝම් එකක් ෆුල් කරන්න තමයි එන්නේ. ඉතින් මෙතන Gmail එක දෙන්න තියෙන, ඒ වගේම ඔයාගේ නම දෙන්න තියෙනවා. ඒ වගේම ඉතින් ඔයාගේ ඇඩ්‍රස් එක, ඒ වගේම ඔයාගේ ෆෝන් නම්බර් එක, එතකොට ඔයාගේ Free Fire account එක හදලා තියෙන සර්වර් එක, ඒ වගේ ඉතින් ඔයාගේ Free Fire account එකේ ID එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි විස්තර දෙන්න තියෙන්නේ. ඉතින් මචං V-Badge ඔන්න සුදුසුකම් තියෙන කට්ටිය apply කරන්න. ඉතින් මම නම් ඇප්ලයි කරන්න යන්නේ නැහැ. ඉතින් මේ views මදි එකයි. ඉතින් ඔන්න සුදුසුකම් තියෙන කට්ටිය මචං ඇප්ලයි කරන්න. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාලා ඔයාලගේ ලබන්න ෂෙයා කරන්න. මේ වගේම තවත් අලුත් මලු තීරයකින්